අපි නවසීලන්තේ පැත්තේ සීජේ අපි ගමු නිවුස් එකක් මොකද වෙන්නේ? නවසීලන්තේ මේ දන්න එයා නිවසිලන් කියන අපේ මේ තියෙන මේන් ගුවන් සේවය ඉතිං ඒගොල්ලන්ගේ මේ තියෙනවලු ට්‍රවල් ක්‍රඩිට්ස් මිලියන 20ක ට්‍රවල් කෙඩිට් සිලවලු තාම ක්ලේම් කරලා නැති. ඉතින් ඒවට මොකද කරන්න කියලා නිවුස් යදා තිබ්වා. මොනව කරන්න හිතන් ඉන්නවද? ආපහු දෙයිද? මගින් දෙන්නේ නෑනේ දැන් මගේන්ට දීලා තමයි තියෙන්නේ. ක්‍රෙඩිට් දීලා තියෙනවා. පාවිච්චි කරලා නැහැ. පාවිච්චි කරලා නැහැ. එතකොට ඒක ඒගොල්ලන්ට පුළුවන් දන්නේ නැහැ දෙන්න වෙන කාට හරි කියන්නේ මම කැමති මගේ ට්‍රැවල් ක්‍රෙඩිට් එක මෙයාට දෙන්න. මෙයාට දෙන්න. ඒව කරන්න හරිනේ. මේගොල්ලෝ එක එක තින් ඔප්ෂන් කීපයක් දීලා දෙන කොමාරි මේ කියන්නේ ඒගොල්ලෝ දැන් මේ ඒක අර එක්ස්පයර් ඩේට් එකක් තියෙනවා. ඒක තමයි ප්‍රධාන දෙක. මේ එක්ස්පයර් ඩේට් එක මේ වුණාන් පස්සේ ඒගොල්ලෝ ප්ලෑන් කරන්නේ මේ මිලියන 20ම ඒගොල්ලන්ගේ ආදායමක් විදියට ගන්න. එතකොට ඉතින් මේක හැබැයි කන්සියුමර් මේ නිව්සීලන්ඩ් මේගොල්ලෝ පාරිභෝගික මේ සේවා ඒ ආයතනය කියලා තියෙනවා. ඒක පොඩ්ඩක් ඒගොල්ලෝ කනස්සල්ල පළ කරලා තියෙනවා මේ එහෙම කරන්න එපා කියලා. කියන්නේ නීති පොඩ්ඩක් වෙනස් කරන්න කියලා මිනිස්සුන්ගේ සල්ලිනේ. ඉතින් කොහොම වුණත් ඒගොල්ලන්ගේ ආදායමක් විදියට ගන්නේ කොහොමද කියලා ඉතින් ප්‍රශ්න කරනවා කීප දෙනෙක්. ඉතින් මේ හැබැයි මේගොල්ලන්ගේ මේක ගොඩක් උනේ අර කෝවිඩ් කාලේ ගොඩක් ඔය ට්‍රැවල් ගියපු අයගේ මේ කියන්නේ කැන්සල් වුණානේ යන එනේම ඒවා තමයි එතන හිර වෙලා තියෙන්නේ. ඉතින් එක්ස්පයර් වෙන්න දැන් මේ යනකොට ඉතින් ඒවා අර හරි විදියට කරනවා ඇති මේ කල් මේ මොකද්ද පණි මේ ඊමේල් වලින් අර දැනුම් දෙනවනේ මේවා එක්ස්පයර් වෙන්න එනවා මේවා ක්ලේම් කරගන්න. ඉතින් කවුරු හරි කොහෙවත් යන්න නැත්නම් ඉතින් මොකද කරන්නේ? ඒක ප්‍රශ්න තියෙනවා නේ. ඉතින් කොමාරි මාරු කරන්නත් මම හිතන්නේ අවස්ථාවක් තියෙනවා මේ සහ මෙහි තියෙනවා අර පොයින්ට්ස් සිස්ටම් එකකුත් එයා පොයින්ට්ස් කියලා. ඉතින් ඒවට මාරු කරන්නත් එහෙමත් ඔප්ෂන් එක තියෙනවා. එතකොට පොයින්ට්ස් විදිහට ඒගොල්ලන්ට තියාගෙන ඉන්න පුළුවන් එක. කොමාරි 2026 ජනවාරි වෙනකොට තමයි ගොඩක් අයගේ මේවා එක්ස්පයර් වෙන්න තියෙන්නේ. right බලමු. අපිට එහෙම travel points තියෙනවා නේද? හරි කොළඹට වර travel points වත්නේ නාලක. කියලා. ඒක වියදම් කරන්න බැරුව නවසීලන්තයට 20ක්.